අපි සර්වජන බලයේ විදියට ආණ්ඩුවට යෝජනාවක් දෙන්න. තමුන්නාන්සලට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ. ඇත්තටම අවශ්‍යතාවය තිබෙන්නේ ආණ්ඩුවට මේ රටේ නඩු ටික ක්ලියර් කරන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන පත්වීම් 4 ඉස්සෙල්ලා පුරවන්න. ඒක පුරවන්න නැතුව බලන් ඉන්නවා ජනාධිපතිතුමා. අභියාචනාධිකරණයේ තිබෙන පත්වීම් 4 පුරවන්න. ඒක පුරවන්න නැතුව බලන් ඉන්නවා ජනාධිපතිතුමා. ඒ වගේම තමුන්නාන්සලා බලයට පත් වෙනකොට කිව්වේ ගෙදර යතුරුවත් නාකි මිනිස්සුෙකුට දෙන්න බෑ කියලා. දැන් අපි අහන්න ඕන යතුරු දෙන්න පුළුවන්ද? දැන් විශ්‍රාම වයස වැඩි කරලා තමයි යතුරු දෙන්න වෙලා තියෙන්නේ. දැන් ඒ අවුරුදු 2කට කලින් කියනකොට ඉතින් ඒ නිසා එක පාට මොකද්ද මේ ඇති වෙලා තියෙන වෙනස කියලා බැලුවම අපිට පේනවා පැලවත්තට ඕන වෙලා තියෙනවා මේ රටේ ගරු අධිකරණය තමන්ගේ ග්‍රහණයට ලබා ගැනීමට. දැන් මේ තර්කයෙන් ගත්තම මෝටර රට ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපි දන්නවා නම්බර් ප්ලේට්ස් ඉෂුව කරන්න හිමින් දැන්. මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ RMV එකේ දැන් මේ වෙලාවේ නම්බර් ප්ලේට්ස් එන්නේ හිමින්. අවශ්‍ය විදියට අපිට ඒ නම්බර් ප්ලේට්ස් එන්නේ නැහැ. එහෙනම් අපි කියනවා ඒකේ දැන් කොමසාරිස් ජෙනරාල්තුමාගේ වයස වැඩි කරන්න කියලා විශ්‍රාම වයස. කොහොමද ඒ තර්කේ? ඇහැලමල් පිපෙයි පිටකසයි වගේ තමයි. එකකට එකක් කිසිම සම්බන්ධයක් නැහැ. සහ සම්බන්ධයක් නැහැ. මේ පැත්තෙන් කියනවා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ වයස වැඩි කරනවලු ඒකෙන් නඩු ටික ක්ලියර් කරන්න බලනවා. ඒ කියන්නේ මේකේ ප්‍රශ්නේ තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන අඩුපාඩු. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන අඩුපාඩු. ලංකාවේ පොලිසිය සංවිධානය කළ යුතුයි. අපි උසාවිය යන නීතිඥවරු විදියට දන්නවා මේ නඩු ප්‍රමාද වීමට තිබෙන හේතු තිබෙනවා. ඒ හේතු පෙන්වමින් ජනතාවට ආණ්ඩුව කියනවා නඩු ප්‍රමාද වෙන නිසා මේක කරන්න කියලා තමන්ගේ අරමුණක් ඉෂ්ට කරගන්න. අපි සර්වජන බලයේ විදියට ඉතාම තර්කානුකූල යෝජනාවක් දෙන්නම් ආණ්ඩුවට. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විශ්වතුමාලා 17ක් ඉන්න අවශ්‍යයි. හැබැයි 13යි ඉන්නේ ජනාධිපතිතුමා 4ක් ආණ්ඩුව පත් කරලා නැහැ. මේ 13 දෙනාගේ ෆුල් බෙන්ච් එකක් දාලා තීරණයක් ගන්න එතුමන්ලට තීරණයක් දෙන්න කියන්න පාර්ලිමේන්තුවේ 3න් 2 ප්‍රමාණවත්ද මේ වයස දීර්ඝ කිරීමට එහෙම නැත්නම් ජනමත විචාරණයක් අවශ්‍යද කියලා. මෙන්න මේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විදුසුතුමන්ලා 13 දෙනාට දැනට ඉන්න ෆුල් බෙන්ච් එකක් දාලා තීරණයක් අරගෙන ව්‍යවස්ථානුකූලව අපිට කියන්න මොකද්ද තීන්දුව ඒ දෙකෙන් කියලා. හැබැයි මේ ඉන්න මැතිතුමන්ලා 13 දෙනාගේ විශ්‍රාම වයසට ඒක බලපාන්න බෑ. එතකොට මේ පුද්ගලානුබද්ධව ඇති වෙලා තිබෙන තර්ක මේ පිළිබඳව ඇති වෙලා තිබෙන සැකසංකා ආණ්ඩුව අවංකභාවය පිළිබඳව අපිට හෙළි කරගන්න පුළුවන්. ආණ්ඩුව අවංක නම් අවංකවම ශ්‍රේෂ්ඨාධිකරණ විදුසුතුමන්ලාගේ වයස වැඩි කරන්න ඕමලා වෙලා තියෙන්නේ නඩු ක්ලියර් කරන අවංක අදහසින් නම් ආණ්ඩුව ඉන්නේ. මෙතුමන්ලට මේ යෝජනාව ගේන්න එපා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ විදුසුතුමන්ලා හරහා මේක අර්ථ නිරූපණය කරන්න ගියොත් ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසන්න ගියොත් එතුමන්ලා තමන්ගේම නඩුව ඇහුව වෙනවා. මේක ලංකාවේ අධිකරණ පද්ධතියේ පෙර සිදු නොවූ දෙයක්. මේක වැරදි. මේක නීතියේ මූලික මූලධර්ම වලට වැරදි. මොකද තමන්ගේ නඩුවටම තමන්ට සවන් දෙන්න බෑ. ඒ වගේම දෙපාර්ශ්වයටම සවන් දෙන්න ඕන. ඒ නිසා කරුණා කරලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා මහජනතාවටත් අපි කියනවා අපි ආණ්ඩුවේ ඇත්ත ස්වභාවය අඳුරගමු. ආණ්ඩුවට ඇත්තටම ඕන නම් ශ්‍රේෂ්ඨාධිකරණ විදුසුතුමන්ලාගේ වයස වැඩි කිරීමේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයට හොදක් කරන්න මේ ගරු විදුසුතුමන්ලා 13 දෙනාට මේක කරන්න එපා. එතුමන්ලා හරහා අර්ථ නිරූපණය අරගෙන ජනමත විචාරණයක් ඕනද නැත්නම් පාර්ලිමේන්තුවේ 3න් 2ක් ඕනද කියන එක විතරක් බලන්න. ඊට පස්සේ ඉදිරි කාලෙදි මේක කරන්න. හැබැයි අපි විශ්වාස කරනවා මේක ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාවට බොරු කියමින් ජනතාවට ව්‍යාජ හේතුවක් ඉදිරිපත් කරමින් සාවද්‍ය හේතුවක් ඉදිරිපත් කරමින් තමන්ට අවශ්‍ය විදියට අධිකරණය ග්‍රහණයට ගැනීම. මේකට අපි කියනවා ව්‍යවස්ථාව උඩ කරන වංචාවක් කියලා. fraud on constitution. ව්‍යවස්ථාව උඩ වංචාවක් කරනවා. තමන්ගේ පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා වංචාවක් කරනවා. ඒ විතරක් නෙමෙයි. මෙහෙම කරගෙන යන අතරේ මේ සම්බන්ධව වෘත්තීයභාවයෙන් යුතුව කරුණු සහිතව තර්කානුකූලව ශිෂ්ට සම්පන්න ලෙස කතා කරන අධිකරණ සේවා සංගමයට තමන්ගේ මඩ බලකාය දාලා අපහාස කරනවා ආණ්ඩුව. මේ පැත්තෙන් නීතිඥ සංගමයට මඩ බලකාය දාලා අපහාස කරනවා. අපි මේ රටේ බුද්ධිමත් ජනතාවට කියන්න කැමති. තමුන්නාසල යහපත් රටක් වෙනුවෙන් තමයි ඡන්දෙ දුන්නේ. හැබැයි අද මේ රටේ උගත් මිනිස්සුන්ට අපහාස කරනවා. ශේෂ්ත්‍රයේ විද්වතුන්ට අපහාස කරනවා. අපතේ දාලා. අපි කිව්ව මේ රස්තියාදුකාරයන්ට බලය දෙන්න එපා. මේ සමහර රස්තියාදුකාරයන්ට බලය ගියාට පස්සේ මේක මෙහෙම තමයි ලෝකේ හැම රටකම වෙලා තියෙන්නේ. ඉඩි අමින්ට ගියාට පස්සේ මොකද්ද වුනේ උගන්ඩා? ඉතින් ඒ නිසා අපි කිව්වා දැන් මේවා අහන්න නැතුව යම්කිසි හේතුවක් නිසා ඔබ තමුන්නාසල ඡන්ද දෙන්නේ නැති. හැබැයි අද බලන්න මේ ෂාන් ගණේගොඩ වගේ අපතේ ඇවිල්ලා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න නායකත්වයේ දීව මිනිස්සෙකුට කරන හැරස්මන්ට් කරන අපහාසය. දැන් මේගොල්ලෝ හැදුනේ කාගේ ඔඩොක්කුවද? මේ ෂාන් ගණේගොඩලා වගේ අපතයෝ දේශපාලන මාධ්‍ය අපතයෝ හැදිලා තියෙන්නේ කොහෙද?
මේ සමාජ මාධ්‍ය අපතයෝ නිර්මාණය කරේ මාලිමාව. මේ මාලිමාව මේ සමාජ මාධ්‍ය අපතයෝ නිර්මාණය කළේ සුදත්තලගේ කිරිපවල. සුදත්ත තමයි මේ ආණ්ඩුවේ ඉන්න අර කලින් අර හිටියේ හඩ්සන් කියලා මහත්තයෙක් උදේට නැගිටින කියලා කෑ ගැහුවේ රේඩියෝ එකේ SLBC එකේ. ඒ වගේ මේ ආණ්ඩුවේ අවභාවිත කරන බලය, ඒ වගේම සමාජ මාධ්‍යවල නරක දේවල් කතා කරන කාන්තාවන්ට අපහාස කරන කුණුහරුප කියලා ටොක්සික් ෆෑන් බේස් එකක් නඩත්තු කරමින් ඒකෙන් බත් කන මිනිහෙක් මේ පුද්ගලයා තමයි මේ ආණ්ඩුවේ ප්‍රධාන මාධ්‍යවේදියා සමාජ මාධ්‍යවල. මේ සුදත්තල හදපු මිනිස්සු තමයි මේ ශාංකඩේ කොටලා කියන්නේ. මේ සුදත්තලගෙන් ඉන්ස්පයර් වෙලා සුදත්තල අනුගමනය කරමින් අද ගිහිල්ලා රටේ ත්‍රස්තවාදය පරාජය කරපු මිනිස්සෙකුට මේ රටට සේවයක් කරපු මිනිහෙකුට ගිහිල්ලා ඒ මිනිහට ඉන්න දෙන්නේ නැහැ. ඒ මිනිහට විශ්‍රාම වයසේ ඒ මිනිහට ගිහිල්ලා කරදර කරනවා. ගෝඨාභය මහත්මයාට අපිත් ප්‍රතිපත්ති වශයෙන් විරුද්ධ වෙලා තිබෙනවා. හැබැයි මිනිස්සෙකුට ප්‍රතිපත්ති වශයෙන් විරුද්ධ වෙන එකයි හැරස්මන්ට් කරනවායි කියන එකයි දෙකක්. මේ මෝඩයින්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාජ මාධ්‍ය මඩබලකාය අද මේ රටේ වැදගත් මිනිසුන්ට අපහාස කරනවා, නීතිඥයන්ට අපහාස කරනවා, අධිකරණ විනිසුරුතුමන්ලට අපහාස කරනවා. Tamanට විරුද්ධ නම් ඕන කෙනෙක්ව මරාගෙන කන්න මේගොල්ලෝ සූදානම්. දැන් ආණ්ඩුව නොදැනද මේව වෙන්නේ? ආණ්ඩුවේ පැලවත්තේ මුදල් ගෙවලා නෙමෙයිද මේව වෙන්නේ කියලා අපි ආණ්ඩුවේ අහන්න කැමතියි. නැත්තම් කොහොමද මෙච්චර සංවිධානාත්මකව කුණුහරුප ලියන්නේ Facebook එකේ සමාජ මාධ්‍යවල ඇවිල්ලා. ඉතින් ඒ නිසා රටේ ඇත්ත ප්‍රශ්න ටික එක පැත්තකින් යට වෙලා යද්දි ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් හදලා තියෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලගේ වයස සම්බන්ධ ප්‍රශ්නේ. Tamanට අධිකරණය ග්‍රහණයට ගන්න ඕන නිසා ගොවියගේ වී වලට මිලක් නැහැ. අද ගොවියා කියලා ලාල්කාන්ත ඇමතුමාට අමතනවා අපි දැක්කා. තරහට නෙමෙයි මිනිස්සු Tamanට තියෙන ඇත්ත ප්‍රශ්නේ කියන්නේ. ඒක කිව්වට පස්සේ මේ මිනිස්සු කසිප්පුකාරයෝ කියනවා. ඒ මිනිස්සු කම්මැලි කියනවා. අනිත් පැත්තෙන් මේ පැත්තට ඇවිල්ලා බැලුවම දැන් එල්නිනෝ එකක් එනවා. එල්නිනෝ එක සම්බන්ධව ඉදිරියට ක්‍රියාත්මක වුණේ නැත්තම් දිට්වා එකේ වුණා වගේ විශාල ව්‍යසනයකට තමයි මේ රට මුහුණ දෙන්නේ. ආපදා කළමනාකරණ කමිටුවේ මුදල් නැති බව කෝප් කමිටුවේ සාකච්ඡාවක මට මාධ්‍යවල අහන්න ලැබුණා. දැන් කෝ ඒ සල්ලි? දැන් ආපදා කළමනාකර කමිටුව හරියට ප්‍රස්සුනේ නැහැ. දිට්වා සුලිකුණාටුව වෙලාවේ මේ රටට ඇති වෙන්න ගිය ව්‍යසනය කළමනාකරණය කරා. එතකොට එතනින් පස්සේ රීබිල්ඩින් ශ්‍රී ලංකාද මොකද්ද කියලා සංවිධානයක් හදලා සල්ලි එකතු කරන්න හැදුවා. ඒක ව්‍යවස්ථාවට එළියේ. ඒක නෙමෙයි වැඩේ. මේ රටේ පනතක් තිබෙනවා, නීතියක් තිබෙනවා. දැන් එල්ලිනෝ එක එන්න සූදානම්. මේක වර්ෂාව විදියට අපිට පතිත වෙයිද? නීගය විදියට කොච්චර දුරක් යයිද? රටේ ආහාර සුරක්ෂිතභාවයට මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ පරිභෝජන හැකියාවට මොකද වෙන්නේ? දැන් ආණ්ඩුව මේකට වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. හැබැයි ඒවා ඔක්කොම පැත්තකින් තියලා තමන්ගේ බලය තහවුරු කර ගැනීම, අධිකරණය ග්‍රහණයට කර ගැනීම ඒ ක්‍රියාවලිය විතරයි ආණ්ඩුව නිරත වෙලා ඉන්නේ. ඒ නිසා රටේ ඇත්ත ප්‍රශ්න වෙන පැත්තක තිබෙනවා. ආණ්ඩුව වෙන පාරක යනවා. කුණුහරුප කියනවා තමන්ගේ ඩෝබි බලකාය ගෙනල්ලා. ඒ අතර අපි ජෛවමිතික පද්ධතිය පාව දෙනවා ඉන්දියාවේ සමාගමකට, ඉන්දියානු සමාගමකට. ජෛවමිතික පද්ධතිය කියන්නේ අපේ ජෛවමිතික දත්ත ENIC ව්‍යාපෘතිය, රටේ ව්‍යාපෘතිය වහලා කෝටි 550ක් වියදම් කරලා මේ රටේ බදු බුදුලින් කරපු ENC ව්‍යාපෘතිය වහලා ඒක සීල් තියලා මාර්තු 31 වෙනිදා එරංග වීරරත්න අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට, මේ ඩිජිටල් අමාත්‍යවරයාට මොකද්ද තියෙන උවමනාව ඉන්දියානු සමාගමකට මේ රටේ මිනිස්සුන්ගේ දත්ත ටික දෙන්න. අපි අහන්න ඕන ආණ්ඩුවෙන් ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ ජෛවමිතික දත්ත කියන්නේ ලෝකයේ ඉතාමත් වටිනාම දෙයක් ඉදිරියේ. ඉන්ධන වලට ලෝකයේ එක්තරා යුගයක සැලකුවේ කොහොමද? ඒකෙන් ලෝකේ බලය තීරණය වුණේ කොහොමද? ගෑස් වලින් බලය තීරණය වුණේ කොහොමද? ඒක තාමත් තිබෙනවා. නමුත් ඉදිරියට ඩාටා එහෙම නැත්නම් මේ දත්ත ඉතාමත්ම වැදගත් රටක ස්වෛරීභාවය වෙනුවෙන්. අද ඉන්දියානු සමාගමකට, ඉන්ෆෝසිස් කියන සමාගමට දැන් දෙන්න යනවා අපේ දත්ත පද්ධතිය සම්පූර්ණ හැසිරීම. මේවා නිකන් ජීව දත්ත නෙමෙයි, බයෝඩේටා නෙමෙයි, මේවා බයෝමෙට්‍රික්ස්. ඒ කියන්නේ ඔබේ මගේ DNA එක, රුධිර ගණය, හිතන පතන හැටි, ඇහි විස්තර, ඇඟිලි සලකුණු පුද්ගලානුබද්ධව එකතු කරලා දෙනවා ඉන්දියානු සමාගමකට. ඒ ඉන්දියානු සමාගමට දෙන්නේ ඇයි ආණ්ඩුව? ආණ්ඩුවේ අතාඹරලා ගිවිසුම අත්සන් කරගත්තද 2025 මෝදි අගමැතිතුමා? එහෙම නැත්නම් ඉන්දියාවත් එක්ක වෙන ගනුදෙනුවක් මේ රටේ ඇමතිවරුන්ට තියෙනවද? විශේෂයෙන්ම එරංග වීරරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා ඔබ තමයි ඩිජිටල් කටයුතු සම්බන්ධව තීරණ ගන්නෙ. ජනාධිපතිතුමා තමයි ඇමතිවරයා. තමුන්නාන්සලාට තේරෙන්නේ නැද්ද මේ රටේ ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට, පෞද්ගලික සමාගමකට පාවා දීමෙන් ඉදිරියට මේ රටේ ආරක්ෂාව සම්බන්ධ ඇති වෙන්න පුළුවන් ගැටලුව. විශේෂයෙන්ම ගත්තොත් අපි ඉරාන ඇමරිකානු යුද්ධෙදී ඉරාන නායකයින් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ රහසිගත එච්චර ඉන්ටකත් තියෙන ඉරානේ, එච්චර සංවිධානාත්මක යුද බලයක් තිබෙන ඉරානේ සමහර නායකයින් ඉන්න තැන් හරියටම බලලා ප්‍රහාර එල්ල කරා. එබඳු තත්වයකදී ඒ තොරතුරු ටික ගිය අනිවාර්යයෙන්ම ඔවුන්ගේ අභ්‍යන්තර දත්ත පද්ධතිය හරහා යන්න ඇමරිකාවට හැකියාව ලැබුණු නිසා. ඉතින් මේ ලෝකේ තවත් මෝඩ රටවල් තිබෙනවද? මෝඩ නායකයෝ ඉන්නවද? තමන්ගේ ජනතාවගේ ජෛව දත්ත
එතනින් එහාට ගිහිල්ලා ජීව දත්ත විතරක් නෙවෙයි ජෛවද බයෝමෙට්‍රික්ස් ජෛව මිතික දත්ත මේ සියල්ලම අරගෙන ගිහිල්ලා ඉවර වෙලා පෞද්ගලික සමාගමකට දෙන. දැන් ඒකෙදි එරංග වීරරන්ත අමාත්‍යවරයාට මොකක් හරි වාසියක් තියනවාද කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. ස්තුතියි.